හරි 34 වෙනි ප්‍රශ්නේ. S සහ P ගොනුවල මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග පිළිබඳව මින් කුමන ප්‍රකාශ සත්‍ය වේද කියලා අපෙන් අහනවා. හරි. මේකේ තියෙන්නේ ඉනෝගොනික් වල SP බ්ලොක් වලින් තමයි තියෙන ප්‍රශ්න. හරි අපි ඒකින් එක බලමු. හරි. එතකොට ඒ ප්‍රකාශ අපිට දීලා තිනවා බෙරිලියම් හයිඩ්‍රජන් වායුව සමග ප්‍රතික්‍රියා කර අයනික ලෝහ හයිඩ්‍රයිඩයක් ලබා දෙයි කියලා. හරි. අපි බලමු. එතකොට දැන් බෙරිලියම් නේ අපිට දීලා තියෙන බෙරිලියම් සම්බන්ධයෙන්නේ. හරිද? එතකොට බෙරිලියම් කියන්නේ දෙවෙනි කාණ්ඩය. අපි දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කරන හැටි බලමු. එතකොට දෙවෙනි කාණ්ඩේ තියෙනවා බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ඩියම්, බේරියම්. හරිද? එතකොට බෙරිලියම් හයිඩ්‍රජන් එක්ක සාමාන්‍ය තත්ත්වවලදී ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වවලදී ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් විශේෂ තත්ත්වයකදී ප්‍රතික්‍රියා කළා මෙන්න මේ බෙරිලියම් හයිඩ්‍රයිඩ් කියන සංයෝගයේ සාධනවා. හරිද? ඕක සාධනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ බෙරිලියම් හයිඩ්‍රයිඩ් කියන එක අපි ඇන්දොත් වෙන්නේ මෙහෙමනේ. හරිද? දැන් ඒක පොඩ්ඩක් පැත්තකින් ඉඳලා ඉතුරු ටිකත් බලමුකෝ. මෙතන තියෙනවා මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ඩියම්, බේරියම්. ඉතුරු මූලද්‍රව්‍ය හතර හයිඩ්‍රජන් එක කිසි ප්‍රශ්නයක් නැතුව හයිඩ්‍රයිඩ් සාධනවා. හරිද? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන හයිඩ්‍රයිඩ් සාධන එක නෙමෙයි. මෙතන අයනිකද සාසංයුජද කියන එක තමයි අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හරිද? මෙතන ගත්තොත් හයිඩ්‍රජන් වල අපි දන්නවා විද්‍යුත් ඍණතාවය 2.1යි. බෙරිලියම් වල 1.5යි. මම ආසන්න වශයෙන් මේ විදියට විද්‍යුත් ඍණතාව ටික දාලා තියෙනවා. දැන් ඕගොල්ලෝ බලන්න බෙරිලියම් පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණුවේ අතර මෙන්න මේ බන්ධනයේ විද්‍යුත් ඍණතා වෙනස ඉතුරු ඒවට සාපේක්ෂව සෑහෙන්න අඩු වගේ එක තමයි තියෙන්නේ. එතකොට අපි දන්නවා බන්ධනයක් මොකක් හරි බන්ධනයක් ඒකේ අයනික ගතිය වැඩි කියලා කියන්නේ ඒක බැඳිලා තියෙන පරමාණු තියෙනවනේ. බන්ධනේ හැදිලා තියෙන පරමාණු අන්න ඒවැ විද්‍යුත් ඍණතා වෙනස ඉතා ඉහළ අගයක තමයි තියෙන්නේ. හරිද? තේරුණාද? එතකොට අපි බන්ධනයක් අයනිකයි කියන්නේ කොහොමද? බන්ධනයක් අයනිකයි කියන්නේ ඒකට බැඳලා තියෙන පරමාණු වල තියෙන විද්‍යුත් ඍණතා වෙනස ඉතා ඉහළ අගයක තියෙනවා නම් අන්න අපි කියනවා බන්ධනය අයනිකයි කියලා. හරිද? ඒක තමයි මම මෙතන ලියන්නේ. එන්න එතකොට බලන්න බෙරිලියම් හයිඩ්‍රයිඩ් හදනවා, මේවත් හයිඩ්‍රයිඩ් හදනවා. හැබැයි සාපේක්ෂව මෙන්න මේ බන්ධනේ මේකේ මෙන්න මේ බන්ධනය අතර තියෙන විද්‍යුත් ඍණතා වෙනස සැලකිය යුතු ලෙස අඩු වගේක තමයි තියෙන්නේ. අපි දන්නවා විද්‍යුත් ඍණතාවය අඩු නම් ඒ බන්ධනය කවදාක අයනික වෙන්නේ නැහැ. ඒක සාසංයුජ බන්ධන කොටට තමයි වැටෙන්නේ. මේක ප්‍රශ්නයක් නැහැ. ඉතුරු සංයෝග ටික ගත්තොත් මේවැ හයිඩ්‍රජන්ට සාපේක්ෂව සැලකිය යුතු විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා බන්ධනේ. ඒකින්ද මේවැ හයිඩ්‍රයිඩ් ඔක්කොම අයනික හයිඩ්‍රයිඩ්. හරි. ඔන්න කිව්ව පොයින්ට් එක හොඳින් මතක තියාගන්න. අයනික සාසංයුජද කියලා බන්ධනයක් අපි බලන හැටි තමයි මම ඔය කියලා දුන්නේ. ඒතර මේකේ හැටියට බෙරිලියම් හයිඩ්‍රජන් වායු සමග ප්‍රතික්‍රියා කරනවා. හැබැයි විශේෂත්වයට දෙදී තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එහෙම ප්‍රතික්‍රියා කළා අයනික ලෝහ හයිඩ්‍රයිඩයක් නෙමෙයි සාසංයුජ ලෝහ හයිඩ්‍රයිඩයක් තමයි ලබා දෙන්නේ. ඒකින්ද මේකේ උත්තරේ වැරදි උත්තරයක් කියලා අපිට ගන්න පුළුවන්. හරි. B වල දීලා තියෙන්නේ S ගොනුවේ මූලද්‍රව්‍ය අතරින් මැග්නීසියම් වලට ඉහළම විද්‍යුත් ඍණතාවය ඇත කියලා. හරි. එතකොට මෙන්න මෙතන මම පැත්තෙන් ලියාගත්තා S බ්ලොක් එකේ අපිට හම් වෙන සම්පූර්ණ මූලද්‍රව්‍ය ටික. හරි. එතකොට නිකන් මම තියරි මතක් කරොත් විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද? විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ පරමාණු දෙකක් සාසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ තියෙන පරමාණු තමා වෙතට ඇද ගැනීමට තියෙන හැකියාව තමයි ඔන්න ඔය විද්‍යුත් ඍණතාවය කියලා අපි අර්ථ දක්වන්නේ. එතකොට විද්‍යුත් ර්ණතාවයට බලපාන සාධක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අරය, දෙවෙනි එක තමයි සප්‍රනෂ්ටික ආරෝපණය. හරි, මම ඒ දෙක ගැන පොඩි විස්තරයක් කරන්න. එතකොට අපි හිතමු අපි සංයෝගයක් උදාහරණයක් විදිහට ගමු. ලිතියම් ක්ලෝරයිඩුයි සෝඩියම් ක්ලෝරයිඩුයි ගමුකෝ. හරිද? එතකොට ලිතියම් පරමාණු ගත්තොත් අපි දන්නවා මෙහෙම. සෝඩියම් පරමාණු ගත්තොත් මෙහෙම. අපි දන්නවනේ. එතකොට මේකේ තියෙන්නේ ලිතියම් ප්ලස් වෙයි ක්ලෝර් මයිනස් වෙයි සෝඩියම් ප්ලස් වෙයි Cl මයිනස් වෙයි නේ. හරි. එතකොට මේකේ තියෙන ලිතියම් ප්ලස්
මෙතින් සෝඩියම් ප්ලස් ක්ලෝරින් පරමාණු ගත්තොත් දෙකම එකයි. හරිද? මේ Cl මයිනස් මේකත් ඒ ගානටම Cl මයිනස්. හරි. දැන් මගේ ප්‍රශ්නය තමයි මෙන්න මේ දෙකෙන් අයනික කවුද? සාපේක්ෂව අයනික කවුද? සාසංජ කවුද කියන එක තමයි මට ප්‍රශ්නේ. හරිද? අපි දැන් බලමු මේක විසඳගන්නේ කොහොමද කියලා. එතකොට ලිතියම් දැන් අපිට පේනවා මේකේ ඇනයන් දෙකම එකම Cl මයිනස් එකම ඇනයන් දෙක තමයි තියෙන්නේ. හැබැයි මේකේ කැටයන් දෙක වෙනස් වෙනවා. එකක් ලිතියම් ප්ලස් සෝඩියම් ප්ලස්. හරි. දැන් එතකොට මං කලින් ප්‍රශ්නේ කියලා දුන්නා ලෝහයේ මේ කොහොමද සංයෝගය අයනික වෙන්නේ කොහොමද සංයෝගය සායනික වෙන්නේ කියලා. එතකොට විද්‍යුත් රියන්තාව වෙනසින් අපි බලන්නේ. එතකොට බලන්න විද්‍යුත් රියන්තාවයට බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් අරය එකක් සබයිනස්ටික ආරෝපණය. ඔය අරය කියන්නේ පරමාණුවක තියෙන පරමාණුවක තමන්ගේ විශාලත්වයේ වැඩි වෙන්න හරිද? ඔහොම පරමාණු තුනක් ගත්තොත් මේ පරමාණු වල විශාලත්වයේ වැඩි වෙන්න බන්ධනයක තියෙන ආරෝපණ මේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමා වෙතන ඇඳ ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. හරිද? ඔක නිකන් අපේ ජීවිතයට සම්බන්ධ කරලා හිතුවොත් ඔයා හිතන්න ඔයාට සාමාන්‍යයෙන් ළමයි පොඩි දෙනෙක් ඉන්න ගෲප් එකක් දෙනවා ළමයි ලොකු ගොඩක් පිරිසක් ඉන්න ගෲප් එකක් දෙනවා. එතකොට ඔයාට හසුරවන්න ලේසි ළමයි පොඩි ගෲප් එකේද ලොකු ගෲප් එකේද? ලොකු ගෲප් මේ පොඩි ගෲප් එකේනේ. එතකොට අන්න පේනවා ඒ පරමාණුත් වගේ තමයි තමන්ගේ වටේ තියෙන ප්‍රමාණය. ඒ කියන්නේ අරය අඩු වෙන්න විද්‍යුත් ඍණතාවයේ වැඩි වෙනවා. හරිද? ඔන්න එතකොට අරය බලපාන හැටි අපි ඉගෙනගත්තා. එතකොට සබ්ඩයිනස්ටික ආරෝපණය කියන්නේ ඕක ඉන්නේ ආවර්තයක් ඔස්සේ බලද්දි තමයි ওই සබ්ඩයිනස්ටික ආරෝපණය කියන එක එන්නේ. හරිද? අරය බලන්නේ අපි කාණ්ඩයක් ඔස්සේ සබ්ඩයිනස්ටික ආරෝපණය බලන්නේ ආවර්තයක් ඔස්සේ. එතකොට සබයිනස්ටික ආරෝපණය කියලා කියන්නේ මේකේ තියෙන පිටම කවචයේ තියෙන සංයුක්ත ඉලෙක්ට්‍රෝනයට දැරෙන සඵල ආරෝපණය. ඒ කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාණි අඩු කරනවා අර මැද තියෙන ඉලෙක්ට්‍රෝන අතර ඇතිවන විකර්ෂණ බල. හරිද? එතකොට ඔන්න ඕකෙන් තමයි සබයිනස්ටික ආරෝපණය ගන්න. එතකොට ඔයා හිතන්න එකම ආවර්තයනේ. එකම ආවර්තය ගත්තොත් එකම ශක්ති මට්ටම් ගානක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයගොල්ලෝ බලන්න මේකේ එන්න ප්‍රෝටෝන සංඛ්‍යාව වැඩි වෙනවා. මෙතන එකක් කියලා හිතුවොත් ඊළඟ එකේ දෙකයි. ප්‍රෝටෝන 3යි. ඔහොම ප්‍රෝටෝන ගාන එන්න වැඩි වෙනවා. ප්‍රෝටෝන ගාන එන්න වැඩි වෙනවා කියන්නේ හරිද? මෙතන 1 2 3 ගන්න මම මේකේ උදාහරණ ගන්න ලිතියම් ගත්තොත් ප්‍රෝටෝන 3යි. බෙරිලියම් ගත්තොත් ප්‍රෝටෝන 4යි. බෝරෝන් ගත්තොත් 5යි. එතකොට මේක ගත්තොත් එන්න ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන මෙట్లా න්‍යෂ්ටිය ආරෝපණය වැඩි වෙනවා. න්‍යෂ්ටිය ආරෝපණය වැඩි වුණාට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අතර තියෙන විකර්ෂණ ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණයක් ඇති වෙන්නේ කවච ගානයෙන් ගන්නෝනේ. ඒතර කවච දෙකක් තිබ්බොත් ඒ කවච දෙක දැන් මෙතන ගත්තොත් කවච ගාන සමානයිනේ. මොකද දෙවන ආවර්තය ගත්තොත් ශක්ති මට්ටම් දෙකම තමයි තියෙන්නේ. එතකොට මේ දෙක අතර ඇතිවන ඉලෙක්ට්‍රෝන විකර්ෂණයේ සාමාන්‍යයෙන් ලොකු වගේකින් වෙනස් වෙන්නේ නැහැනේ. ඒක හින්දා මෙන්න මේක සාපේක්ෂව වැඩි වෙන හින්දා මේකේ තියෙන සබයිනස්ටික ආරෝපණය වැඩි වෙනවා. ඒක හින්දා ආවර්තයේ කෙලවරටම යන්න ඒකේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඔන්න ඕක තමයි විද්‍යුත් ඍණතාවයට බලපාන සාධක දෙක කෙටියෙන් කතා කරමු. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි එතකොට ඒකට අනුව මේ ප්‍රශ්නේ විසඳගමු. මේකේ තියෙන්නේ මොකද්ද? ලිතියම් තියෙනවා සෝඩියම් ප්ලස් තියෙනවා. අරය ගත්තොත් ලිතියම් ප්ලස් වලට වඩා සෝඩියම් ප්ලස් වල වැඩි. අන්න දැන් කල්පනා කරන්න අරය වැඩි නම් එළියේ තියෙන තමන්ගේ බවුන්ඩරි එකේ තියෙන අයව ඇද ගන්න තමන්ට තියෙන හැකියාව අඩුයි. ඒක ලියමු. එතකොට ඇද ගැනීමට හැකියාව ගත්තොත් ලිතියම් වලට වඩා සෝඩියම් වල වැඩි වෙනවා. මොකද හේතුව අරය අඩුයි කිව්වම තමන්ගේ බවුන්ඩරි එකේ ප්‍රමාණය අඩුයි. ඒකින්ද බන්ධනේ තියෙන ඒවා තමන් වෙතට ඉක්මනට ඇඳ ගන්න පුළුවන් වෙනවා. හරිද? ඊට පස්සේ ඒක හින්දා සෝඩියම් වලට වඩා ලිතියම් වල විද්‍යුත් ඍණතාවය වැඩි. තේරුණාද ඒතකොට කතාව? මොකක්ද උනේ? ලිතියම් ප්ලස් වලට වඩා සෝඩියම් ප්ලස් වල අරේ වැඩි හින්දා
ඒකේ විද්‍යුත් ඍණතාවය අඩුයි. හරිද? ඒක හින්දා හරිද? මම දල වශයෙන් අගයන් දෙයක් දාගත්තොත් මේක විද්‍යුත් ඍණතාවය 2 නම් මේක විද්‍යුත් ඍණතාවය 3 නම් මෙතන 3යි මෙතන 2යි විද්‍යුත් ඍණතාවය. මෙතන ගත්තොත් මෙතන විද්‍යුත් ඍණතාවය 5ම කියලා ගන්නම්කෝ. 5යි 5. දැන් බලන්න මෙතන ගත්තොත් මෙන්න මේ විද්‍යුත් ඍණතාව වෙනස දල වශයෙන් 2යි. මෙතන ගත්තොත් විද්‍යුත් ඍණතාව වෙනස දල වශයෙන් 3යි. දැන් මෙතකොට මම ඒ කොටසේ කතා කරා බන්ධනයක් අයනික වෙනවා කියන්නේ ඒ දෙක අතර තියෙන විද්‍යුත් ඍණතාව වෙනස වැඩි කියන එක. එතකොට අපිට පේනවා මේකේ වෙනස වැඩි මේකට වඩා. ඒක හින්දා මේකෙන් අයනික වෙන්නේ NaCl සාපේක්ෂව අයනික භාවය අඩුයි ලිතියම් ක්ලෝරයිඩ් වල. තේරුණාද දැන් එතකොට? ඕක හරියට තේරුම් ගන්න හිමීට මොකද්ද මේ සිද්ධිය කියලා හරිම ලේසි concept එකක් තියෙන්නේ. හරි. දැන් ඔය මම අමතර දෙයක් තමයි මේ theory වලට හරිය අමතර දෙයක් තමයි ඔයගලට කියලා දුන්නේ. අපි දැන් බලමු උත්තරේ. S ගුණයේ මූල ද්‍රව්‍ය අතරින් මැග්නීසියම් වලට ඉහළ විද්‍යුත් ඍණතාවය ඇත. එතකොට මම මෙතන පාට ගන්න S ගුණයේ මූල ද්‍රව්‍ය. ඔන්න ඕනේ. ඔතනින් පල්ලෙහාටත් තව තියෙනවා. හරිද? අපි දැන් ඉගෙන ගත්තා අරය අඩු වෙන්න විද්‍යුත් ඍණතාවය වැඩි. එතකොට ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන්න පිළිවෙලින් විද්‍යුත් ඍණතාවය ආයි වැඩි වෙනවා. තේරුණාද? එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට කාණ්ඩයක් ඔස්සේ පහළට අඩු වෙනවා. මේ මොකක් හින්දාද? මේ අරේ හින්දා මේක සබය න්‍යෂ්ටික ආරෝපණය හින්දා. එතකොට මේක කියලා තියෙන්නේ S ගුණයේ මූල ද්‍රව්‍ය වලින් ඉහළම විද්‍යුත් ඍණතාවය තියෙන මැග්නීසියම් වලට කියලා. එතකොට මැග්නීසියම් තියෙන මෙතන. හැබැයි මැග්නීසියම් වලට වඩා බෙරිලියම් ඊට වඩා උඩින් තියෙන්නේ. ඒක හින්දා අපිට ගන්න පුළුවන් ඉහළම විද්‍යුත් ඍණතාවය තියෙන මූල ද්‍රව්‍ය විදියට මොකද්ද? බෙරිලියම් කියලා. එතකොට මේ ප්‍රකාශනය වැරදි ප්‍රකාශනයක් විදියට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කොටස Na3SO2 සහ H2S වලට ඔක්සිකාරක මෙන්ම ඔක්සිහාරක ලෙසද හැසිරිය හැක. අපි ඒකේ තියරි වලින් කතා කරගෙන උත්තරයට යමු. එතකොට ඔක්සිකාරක කියන්නේ ඔක්සිකාරක එහෙම නැත්නම් ඔක්සිහරණය වන ප්‍රභේද කියලා කියන්නේ ඔක්සිකාරක නමෙම දිනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන කනවා වගේ අයිඩියා එකනේ. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඒ කියන්නේ ඍණ ගතිය වැඩි කරන. හරිද? ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා කියන්නේ ඍණාරෝපණයක් ගන්නවා කියන්නේ ඒ කියන්නේ ඍණ ගතිය තමන්ගේ ඍණ ගතිය වැඩි කරගන්න එකට තමයි ඔක්සිකාරක හැකියාව කියලා කියන්නේ. ඔක්සිහාරක හැකියාව කියන්නේ ඕකේ අනිත් පැත්ත ධන ගතිය වැඩි කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා පිට කරලා තමන්ගේ ධන ගතිය වැඩි. හරිද? දැන් එතකොට ගත්තොත් අපිට තියෙන්නේ Na3SO2 H2S. දැන් බලන්නකෝ මේ වගේ අණුවක් දීලා තියෙයි. සාමාන්‍යයෙන් අණුවක ගත්තොත් පරමාණු දෙකක් හොයිට වැඩි ගන්නක් තියෙනවානේ. එතකොට මේකේ එකම මූල ද්‍රව්‍ය ඔක්සිහරණය වෙන්න ඕනේ කියලා එකක් නැහැ. අණු ඕනම එකක් ඔක්සිහරණය වෙන්න පුළුවන්. අනිත් එක ඔක්සිහරණය කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් බලමු. හරිද? මේ ගත්තොත් Na3 වල නයිට්‍රජන් වල ඔක්සිකරණාංකය ඍණ 3යි. හයිඩ්‍රජන් එකක ඔක්සිකරණාංකය ධන 1යි. අපි දන්නවා. දැන් එතකොට මේක ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ගතිය වැඩි කරගන්න පුළුවන් තැනක තියෙන්නේ. හයිඩ්‍රජන්ද නයිට්‍රජන්ද? දැන් බලන්නකො හයිඩ්‍රජන් තියෙන ධන 1. අපි හල්නවා ධන 2 හයිඩ්‍රජන් ධන 3 හයිඩ්‍රජන් නෑනේ. ඒකින්ද හයිඩ්‍රජන් වලට බෑ ඉලෙක්ට්‍රෝන පිට කරලා තමන්ගේ ධන ගතිය වැඩි කරගන්න. ඒ කියන්නේ ඔක්සිහාරකයක් විදිහට කියාගන්න බෑ. හැබැයි නයිට්‍රජන්ට පුළුවන්. නයිට්‍රජන් ඍණ 3 තියෙන්නේ. නයිට්‍රජන් N2 හදනවා මෙන්න මේ විදිහට ඍණ 3 ඉඳලා බිඳුවට තමන්ගේ ධන ගතිය දැන් ධන පැත්තට ගිහින් ඒකින්ද මේකට ඔක්සිහාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. ඊට පස්සේ ඔක්සිකාරකයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අරගෙන තමන්ගේ ඍණ ගතිය වැඩි කරන. දැන් නයිට්‍රජන් තියෙන යාගේ උපරිම ඔක්සිකරණාංක මේ අවම ඔක්සිකරණාංකය කියන්නේ ඍණ 3යි. ඍණ 3ට වඩා අඩුවට ර්ණ 4ට ඍණ 5ට යන්න බෑ නයිට්‍රජන්ට. ඒ වුණාට හයිඩ්‍රජන්ට පුළුවන්. මොකද හයිඩ්‍රජන් තියෙන ධන එකේ එයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන එයා බිඳුවට යනවා. එතකොට මේකේ තියෙන නයිට්‍රජන් ටොක්සික් කාරකයක් විදිහට හයිඩ්‍රජන් ටොක්සික් කාරකයක් විදිහට මේක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් හින්දා මේ සම්පූර්ණ ඇමෝනියා කියන එකට පුළුවන් ඔක්සිහාරක දෙකම පෙන්න. ওই විදිහටම SO2 ගත්තොත් S වල ධන 4යි O එක පරමාණුවක ඍණ 2යි. ඒතකොට මේක නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
S තියෙන ධන 4 ඒකින්ද යාට ඔක්සි කාරකයක් විදියට ඔක්සි හාරකයක් විදියට ධන ගතිය වැඩි කරගෙන මේකේ පැත්තට ධන ගතිය අඩු කරගෙන සල්ෆයි SO3 හදලා ආකාර දෙකකින් පෙන්වන්න පුළුවන්. H2S ගත්තොත් මේකේ හයිඩ්‍රජන් වල ධන 1යි සල්ෆර් වල ඍණ 2යි. එතකොට අපිට පුළුවන් මේකේ ධන ගතිය අඩු කරගන්න මේකේ වගේමයි හයිඩ්‍රජන් H2 ඇවිල්ලා. එතකොට ධන ගතිය අඩු වෙලා. කියන්නේ ඔක්සිඩ් කාරක හැකිය. සල්ෆර් තියෙනවා ඍණ 2. සල්ෆර්ට පුළුවන් අර විදිහටම තමන්ගේ ධන ගතිය වැඩි කරගන්න ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සි හාරක ගුණක් වෙනවා. එතකොට මේකත් හරි. එතකොට මේ කියලා තින්නේ ඔක්සි හාරක මෙන්න ඔක්සි හාරක මේ තුනම පෙන්නනවා කියලා ඒ ප්‍රකාශනයේ හරි ප්‍රකාශනයක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. D වල කියලා තින්නේ මොකද්ද? රත් කළ විට සෝඩියම් සහ බේලියම් වැඩිපුර ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කර Na2O2 සහ BaO2 ලබා දෙයි. මොකද්ද ඔය සංයෝග දෙක කියලා ඔයගොල්ලෝ දැක්ක ගමන් අඳුරන්න ඕනේ. ඉනෝගනික් වලදී අපිට ගන්නවා මේ Na2O2 BaO2 කියලා කියන්නේ මොනවද? මේ පෙරොක්සයිඩ්. එතකොට මම මේකේ තියරි පාර්ට් එක පොඩ්ඩක් මතක් කරොත් පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය මෙහෙම බෙලා ගැස්සුවාම පළවෙනි කාණ්ඩයේ හොඳට මතක තියාගන්න ඕනේ මේ ටික. පළවෙනි කාණ්ඩේ ලිතියම් ඉඳන් ඔක්කොම ටික ලිතියම් ඉඳන් සෑම පරමාණුවක්ම ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඒකේ ඔක්සයිඩේ හදනවා. ඔක්සයිඩේ කියන්නේ මොකද්ද? O2 ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා Li2O. ඕක දෙවෙනි කාණ්ඩයටත් ඔය වගේමයි. දෙවෙනි කාණ්ඩේ ගත්තොත් බෙරිලියම් ඔක්සිජන් එක අපි දන්නවා BeO හදනවා. තුලිත ප්‍රතික්‍රියා ලිවල් මෙතන දෙකයි. මෙතන මේ ප්‍රතික්‍රියා ටික මම තුලිත කරොත් මෙතන දෙකක් එනවා. මෙතනට දෙකක් එනවා. මෙතනට හරි. එතකොට ඔන්න අපි මතක තියාගන්න ඕනේ පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ සෑම මූල ද්‍රව්‍යයක්ම ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩේ හදනවා. ඊළඟට මතක තියාගන්න ඕනේ පළවෙනි කාණ්ඩේ විතරක් සෝඩියම් වලට සමග සෝඩියමුත් එක්ක සෝඩියම් වලට පහලින් තියෙන හැම එලිමන්ට් එකක්ම වැඩිපුර O2 සමග ප්‍රතික්‍රියා කරලා පෙරොක්සයිඩේ හදනවා. තේරුණාද? ඊට පස්සේ පළවෙනි කාණ්ඩේ විතරක් පොටෑසියම් වලට පල්ලෙහෙන් තියෙන හැම එලිමන්ට් එකක්ම වැඩිපුර O2 සමග ප්‍රතික්‍රියා කරලා සුපර් ඔක්සයිඩේ හදනවා. ඒ වගේම තමයි දෙවෙනි කාණ්ඩේ ස්ට්‍රොන්ඩියම්ට පල්ලෙහෙන් තියෙන හැම මූල ද්‍රව්‍යයක්ම වැඩිපුර O2 එක ප්‍රතික්‍රියා කරලා Na2 පෙරොක්සයිඩේ හදනවා. ඒකත් මම ලිව්වොත් බෙරිලියම් O2 නේ පෙරොක්සයිඩ් කියන්නේ BaO2 හදනවා. එතකොට මේ ප්‍රකාශනයේ දීලා තියෙන රත් කළ විට සෝඩියම්ුයි බේරියම්ුයි වැඩිපුර ඔක්සිජන් සමග Na2O2 BaO2 ලබා දෙයි කියලා ඒ ප්‍රකාශනයේ හරි ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේකේ CD දෙකම හරි. උත්තරේ අපිට 3 කියලා ගන්න පුළුවන්.